Welcome to my YouTube channel. අද මම අරගෙන ඉන්න වීඩියෝ එකේ තියෙන්නේ යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් විදිහට මම ගත කරන එක දවසක් ගෙවෙන විදිහ ගැන. ඉතින් මේ දවස්වල අපිට mid semester vacation එකෙන් පස්සේ exam පොලිමක් එනවා course units 5ක විතර. ඒකින්ද මම අද උදෙන්ම ලෑස්තිලා යන්න හදන්නේ library එකට ටිකක් පාඩම් කරන්න. මම A level class යන කාලේ ගොඩක් අය මට කියලා තියෙනවා campus ගියාම ඔක්කොම හරි campus exam A level වගේ අමාරු නෑ. ඔයා කොහොම වැඩ කළත් ඩිග්‍රී එක වට හම්බ වෙනවා වගේ ගොඩක් දේවල්. ඉතින් මම දැන් කැම්පස් යනවනේ. ඒත් ඒ කිව්ව දේවල් 100% ඇත්ත නෙවෙයි කියලා දැන් මට තේරෙනවා. කැම්පස් එක ඇතුලේ අපි ගොඩක් මහන්සි වෙන්න ඕන. A level වලට වැඩ කළා වගේ 10 ගුණයකින් වගේ අපි මහන්සි වෙන්න ඕන. එක එක්සෑම් එකක් හරි අපි ෆේල් වුණොත් ඒ එක්සෑම් එක අපි ආයෙ ලියන්න ඕන. ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ගන්න නම් ගොඩක් මහන්සි වෙන්න ඕන. ඉතින් කැම්පස් ලයිෆ් එක ඔය කවුරුත් කියන තරම් ලේසි නෑ. ඉතින් මට ඒ ටික කියන්න හිතුනේ කැම්පස් යන්න ඉන්න කවුරු හරි මේ වීඩියෝ එක බලනවා නම් එයාට වැදගත් වෙයි කියලා හිතුණු හින්දා. ඔන්න දැන් මම අපේ කැම්පස් එකේ ලයිබ්‍රරි එකට ආවා. මේ වීඩියෝ එක ඔයාලා ඉවර වෙනකම් බැලුවොත් මම ඔයාලට කියනවා ඇයි මම YouTube channel එකක් පටන් ගත්තේ, වගේ මේලොල් ඉවර වෙලා මම මොනවාද කරේ සහ මම ඇකඩමික් වැඩ ටික බැලන්ස් කරන්නේ කොහොමද කියලා. ඉතින් එහෙනම් අනිවාර්යෙන් මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. හිරිවැටුණු සඳසෙයා නිදිවර පුරමා තනිවෙන්න හදවත් දැන් නිගයි. ඉතින් මම ඔයාලට කිව්වනේ මම ඇකඩමික් වැඩ ටික කරගන්න විදිහ ගැන පොඩි ටිප් එකක් දෙනවා කියලා. ඉතින් ඔයාලා කැම්පස් ආවහම ඔයාලා A level කරනකොට තිබ්බා වගේ නිදහස වගේ 10 ගුණයක් වැඩියෙන් ඔයාලට නිදහස හම්බෙනවා. ඒ කියන්නේ නිකන් හරි හිතන්නකෝ ඔයා බෝඩිම එකක ඉඳන් යුනිවර්සිටි යනවා නම් කවුරුත් ඔයාට බෝඩිමේ කියන්න නැහැ ඔයා දැන් වැඩ කරන්න, දැන් පාඩම් කරන්න, ලෙක්චර්ස් යන්න එහෙම. ඉතින් ඔයා කැමති නම් ඔයාට පාඩම් කරන්න පුළුවන්, අකමැති නම් පාඩම් නොකර ඉන්න පුළුවන්. කැමති නම් ලෙක්චර්ස් යන්න පුළුවන්, කම්මැලි වගේ කියලා හිතුනොත් ලෙක්චර්ස් නොයා ඉන්නත් පුළුවන්. ඉතින් අපිට ඒ හම්බෙන නිදහස අපි හරි විදිහට පාවිච්චි කරලා වැඩ ටික කරගත්තොත් අපේ ඇකඩමික් ටික ගොඩ දාගන්න වගේම හොඳ GPA එකක් අරන් ෆස්ට් ක්ලාස් ඩිග්‍රී එකක් ගන්නත් අපිට පුළුවන්. ඔන්න දැන් මම ලයිබ්‍රරියට ඇවිල්ලා මගේ වැඩ ටික පටන් අරගෙන තියෙන්නේ. ඉතින් අද පාඩම් කරන්න හිතාගෙන ගිය සබ්ජෙක්ට් එකේ ගොඩක් තියෙන ගණන් හදන්න. ඒ සබ්ජෙක්ට් එක පාඩම් කරන්න ගන්න කලින් මට ලියන්න ඉතුරු වෙලා තිබ්බ ලැබ් රිපෝට් එකක් ලියලා තමයි සබ්ජෙක්ට් එකේ වැඩ ටික කරන්න පටන් ගත්තේ. ඉස්සර මම හරි ආසාවෙන් හිටියේ YouTube channel එකක් පටන් ගන්න. ඉතින් 2023 දී වගේ මගේ පළවෙනි වීඩියෝ එක මම අප්ලෝඩ් කරනවා මගේ channel එකට. හැබැයි අවුරුදු 2ක් විතර එක දිගට මම වීඩියෝස් අප්ලෝඩ් කරේ නැහැ. ඊට පස්සේ 2025 දී තමයි ආයි වීඩියෝ එකක් අප්ලෝඩ් කරන්න පටන් ගත්තේ. ඇත්තටම ආසාව නිසා තමයි මම අද මේ YouTube එකට මේ වීඩියෝ එකත් අප්ලෝඩ් කරන්නේ. ඉතින් ඔයාලත් මොනවා හරි දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා නම් just do it. අනිත් අය කොහොම හිතුවත් ඔයාට ෆීඩ්බැක් එක කොයි විදිහට ආවත් Tamanට ප්‍රශ්නයක් නැත්තම්, ඔයාගේ අම්මට තාත්තට ප්‍රශ්නයක්වත් නැත්තම් ඒක අනිවාර්යෙන් කරන්න. මම ලයිබ්‍රරි එකට ආවේ මම හිතන්නේ 10 මාට විතර. දැන් වෙලාව 1 මාට වගේ. දැන් කන්න තමයි හදන්නේ. කෑම එකක් ගෙනාව මම බෝඩිමෙන් එද්දී. ඉතින් ඒක දැන් කන්න හදන්නේ. ඒක කාලා ඉවර වෙලා ආයි ලයිබ්‍රරි එකට එන්න ඕන වැඩ කරන්න. අද 4 මාර වගේ වෙනකන් වැඩ කරන්න මං හිතාගෙන ඉන්නවා. බලමු. YouTube channel එකක් පටන් ගන්න මට තව එක හේතුවක් තිබ්බා. මම A level ඉවර වුණු ගමන්ම cake decorating course එකක් කරා. ඒ course එක කරලා ඉවර වුණාම මම මගේම කියලා cake business එකක් start කරා. ඒකේ videos upload කරන්නත් එක්කමයි මම YouTube channel එකක් පටන් ගත්තේ. හැබැයි campus select වෙලා ගෙදර ඉඳන් ගොඩක් දුර campus එකකට එන්න වුණු හින්දා මට මගේ cake business එක නතර කරන්න වුණා. හැබැයි ඒ කොහොම වුණත් මම අද ඉන්න තැන ගැන මට නම් සතුටුයි. මේ තියෙන්නේ අපේ කැම්පස් එකේ අලුතෙන් හදපු කැන්ටින් එක. මේ දවස්වල නම් ළමයි ගොඩක් අඩුයි. මොකද මිඩ් සෙමෙස්ටර් වැකේෂන් එකනේ. ඒකින් හින්දා ළමයි ගෙදර ගිහින් කැන්ටින් එකේ ළමයි නැහැ. කැන්ටිමට එනකොට නම් මං හිතාගත්තා ප්ලේන් ටිකක් හරි බොනවා කියලා. හැබැයි ඉතින් මං එනකොට කැන්ටිමත් වහලා තිබ්බේ. ඒක හින්දා ඉතින් ප්ලේන් ටිකක් තියා වඩයක්වත් ගන්න හම්බුන්නේ නැහැ මට. කොහොම හරි බෝඩිමෙන් අරන් ආපු කෑම එකත් කාලා මේ ආයි ලයිබ්‍රරියට යන ගමන් වැඩ කරන්න.
අපේ ලයිබ්‍රරියේ ස්ටඩි ඒරියා කීපයක්ම තියෙනවා. ඉතින් මේ එතනින් එක ස්ටඩි ඒරියා එක තමයි මම වැඩ කරන්නේ. එක්සෑම් දවස්වලට නම් මේ වැය ළමයි හොඳටම පිරීලා. දැන් වැකේෂන් එක හින්දා ළමයි හොයා ගන්නවත් නැහැ. ඉතින් කැම්පස් ආවහම අපිට ඇකඩමික් ටිකට අමතරව කරන්න තව ලොකු වැඩ ටිකක් තියෙනවා. ඒ තමයි ඉවෙන්ට්ස්. කැම්පස් එකේ තියෙන ඉවෙන්ට් ඔක්කොම ඕගනයිස් කරන්නෙත් අපිමයි. ඒවට බජට් හොයන්නේ හැමදේම කරන්න ඕනේ අපි. ඉතින් ඒ වැඩත් එක්ක ඇකඩමික් වැඩ ටික කරගන්න එක සමහර කාලවලදී ගොඩක් අමාරු වෙනවා. ඒ වුණාට යුනිවර්සිටි යන ළමයෙක් විදිහට අපි දැනගන්න ඕනේ ඒ දෙකම බැලන්ස් කරගෙන අපේ ඇකඩමික් ටික කොට දාගන්න. එක දිගට වැඩ කරපු හින්දා මං ආව ලෙන්ඩින් සෙක්ෂන් එකට. මං හොයන පොතක් තියෙනවා. ඒක තියනවද කියලා බලන්න. මේ තියෙන අපේ එක සෙක්ෂන් එකක් විතරයි. තව සෙක්ෂන් එකක් අනිත් පැත්තේ තියෙනවා. මෙතන තියෙන ඕන පොතක් අපිට අරගෙන යන්න පුළුවන්. මම හිතන්නේ සතියක් විතර කල් දෙනවා. කොහොම හරි මං හොයන පොත තියනවද කී මම බැලුවා. හැබැයි ඒක එතන තිබ්බේ නැහැ. වැහිබිඳු වැටෙනවා නම් සුළඟක් සැරෙනවා නම් මොහොතක් තනි වී සොයමි ආදරේ ලං වෙන්නවා නම් රහසක් කියනවා නම් ඊට පස්සේ මම පල්ලෙහාට ගිහිල්ලත් බැලුවා මං හොයන පොත තියෙනවද කියලා. හැබැයි සර්ච් කරලා බලපුවාමත් ආවේ නැහැයි කියලා. ඉතින් පොත් කියවන්න කොහෙත්ම කාලයක් නැහැනේ. මේ තියෙන වැඩ ටික කරගන්න කාලෙකුත් නැතිකොට ඒකින්ද ඉතින් ඒ වැඩේ අතහැරලා මං ආයෙ වැඩ කරන්න. කොහොම හරි අද දවසේ මම ටාගට් කරන් හිටපු ඔක්කොම වැඩ ටික මම දැන් කරලා ඉවරයි. දැන් මම ලෑස්ති වෙන්නේ ඉතින් බෝඩින් එකට යන්න. බෝඩින් එකට යන්න කලින් බඩු වගේකුත් තිබ්බා අරගෙන යන්න. ඉතින් ඒ ටිකත් කඩේට ගිහින් අරගෙන බෝඩිමට යන්න තමයි හදන්නේ. අපේ කැම්පස් එක ඉස්සරහම තියෙනවා ෆුඩ් සිටි එකක් වගේ ටිකක් ලොකු ෂොප් එකක්. ඉතින් මං එතනට ගිහින් තමා ඔය ගන්න හිතන් ඉන්න බඩු ඔක්කොම ටික ගන්නෙ. ඒකේ ගොඩක් දේවල් තියෙනවා. තුන් වේලම කඩෙන් කන එකට වඩා බෝඩිමේ මොන හරි හදාගෙන උයාගෙන කන එක ඇත්තටම ගොඩක් වාසි ළමයි. අයිස්ක්‍රීම් එකකුත් කාලා ගත්ත බඩු ටිකත් අරගෙන දැන් මේ බෝඩිමට යන ගමන් ඒ වෙලාවේ මම හිතන්නේ වෙලාව 4:00 වගේ ඇති. මාර ලස්සන අවුවක් වැටලා තිබ්බේ. ඉතින් මේ තියෙන අපේ බෝඩින් එකට යන පාර දෙපැත්තම තියෙන තේ වතු. ඉතින් මේ වෙලාවට ඇවිදන් යන එකත් මාරම ෆීලින් එකක් තමයි. ඉතින් අද වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ? පහලින් කමෙන්ට් එකක් දාගෙනම යන්න. channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඊයෙන් නම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. bye.